මේ රෝගියාට මේ තෙල් ගාන එක කාට හරි කියන්න පුළුවන් තෙල් ගාලා තවන්න ඕන කෙනෙකුට පුළුවන් කියලා. එහෙම බෑ. මේ තෙල තීරණය කරන්න වෛද්‍යවරයාගේ දක්ෂතාවය අනිවාර්යෙන්ම ඕනේ. මේ රෝගියාට තියෙන මොන ලෙඩේද කියන එක හරියට අඳුරගෙන තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඒක තමයි වෛද්‍යවරයාගේ පළපුරුද්ද කියන්නේ. පළපුරුදු වෛද්‍යවරයෙක් හරියට ලෙඩාව ඩයග්නොසිස් කරොත් විතරයි හරියම ට්‍රීට්මන්ට් එක දෙන්න පුළුවන් ලෙඩාට. දැන් අපි ළඟට එන රෝගීන් ඉන්නවා අවුරුදු 20 30 ඔලුව කැක්කුම. මොකද්ද හේතුව බැලුවාම ඩයග්නොසිස් එකේ වැරදි තියෙන ගොඩක් වෙලාවට. රෝගියාගේ විස්තර අහලා රෝගියාත් එක්ක කතා බහ කරලා රෝගී තත්ත්වය අඳුරගන්නේ නැහැ. දැන් මට ඒක මේ ළඟදී රෝගියෙක් ආවා. ඒ රෝගියාට අවුරුදු 40ක් ඔලුව කැක්කුම තියෙනවා. කතා කරගෙන ගියාම ඔලුව කැක්කුම තියෙන්නේ මේ මිග්‍රේන් හින්දාවත් සයිනසයිටිස් වක්වත් එහෙම කිසිම පැතොලොජිකල් කන්ඩිෂන් එකක් නෙමෙයි ඒ රෝගියාට තියෙන්නේ. ඒ රෝගියාට OCD කියන තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ දැන් එයාට හරි පිරිසිදුව ඉන්න ඕනේ. එයාගේ වැඩ ටික හරි නීට් එකට තියෙන්න ඕනේ. ඒක එයාගේ හස්බන්ඩ් ඉන්ටරප්ට් කරනවා. ඉතින් ඒකින්ද රෝගියාට ඔලුව කැක්කුම තියෙනවා. ඒ වගේ රෝගීන්ට මේ බෙහෙත් හඳු ගණන් පෙව්වා කියලා ඇති වැඩක් නැහැ. ඒ රෝගියා අන්තිමට කතා කරලා ඉවර වෙද්දී අඬලා තමයි කිව්වේ මේ ප්‍රශ්නේ මට තියෙනවා කියලා. ඉතින් එහෙම රෝගියෙක්ව ඩයග්නොසිස් කරනකොට රෝගියත් එක්ක කතා නොකර කරන්න කිසිසේත්ම බෑ. මේ විදිහට හරියටම මිග්‍රේන් අඳුරගත්තොත් මිග්‍රේන් වලට බෙහෙත් කරලා හොඳ කරනවා කියන එක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන් දෙයක්.